මේ ළමයි මචං මේ කලින් ගණන් දැම්ම ඔක පැත්තේ මේ ගණන් දැම්මා මේ ඔයාලා මේ ගණන් ලියා ගන්න. හරිද? ඒ කියන්නේ ගණන් ලියා ගන්න කියන්නේ මේ ඔක තමයි නිසුන. හරි? මම ළමයි නිසුන හතරක් කරනවා. තේරුම් ගන්නේ? නිසුන හතරක් කරනවා. ඔය තමයි පළවෙනි එක. හරිද? ඔයද ඇත්තටම කියන්නේ ඕන භාග ගණන් හදන්න පුළුවන් මම ඊට හතරක් කරනවා. ඉතින් හැම ගානකින්ම හැම කියන්නේ හැම නිසුනකින්ම ගන්න දෙයක් තියෙනවා. හරිද? ඔය තමයි පළවෙනි එක. තේරුම් ගන්න කියන්නේ. ඔය පළවෙනි. හරිද? ඔයාලා මචං ගාන හොඳට කියවන්න. හරි? ගාන හොඳට කියවන්න. කියන්නේ ගාන කියලා බලන්න මම පොඩ්ඩක් කියවන්න ගන්න. බලන්න මේ එක්තරා කැමරාවක් හදන්න උඩයන්නේ පිටි මිශ්‍රණයකින් පහෙන් දෙකක් අනිවාර්ය කුරක්කා පිටි වෙන්න ඕනලු මේ ඉතිරිය පාම් පිටි වෙන්න ඕනලු ඊට පස්සේ ඕඩර් එකක් දානවා මේ ඕඩර් එක මොකද කිලෝග්‍රෑම් 50ක ඕඩර් එකක් වෙන්නේ අපෙන් අහනවා ඒකේ කියන්නේ කිලෝග්‍රෑම් 50ක ඕඩර් එකේ කොච්චර පාම් පිටි තියෙනවද කොච්චර කුරක්කම් පිටි තියෙනවද කියලා ප්‍රශ්නේ අහනවා කොච්චර ඇත්තම වල ප්‍රශ්නේ තියෙන්නේ හරිද ඉතින් අර මේ ගාන පොඩ්ඩක් කියලා බලන්න හොයාගන්න මම මෙතනින් කියලා දෙන්නේ කොහොමද බාකන් සෙට් වෙන්නේ කියන එක සහ ඒ අවශ්‍ය මූලික ඔක්කොම ටික කියලා දෙනවා හරි සම්පූර්ණයෙන් හැම නිර්ෂණකින්ම හතරක් කරනවා කියවනේ හැම නිර්ෂණයෙන්ම ගන්න දෙයක් තියෙනවා හරිද හොඳට බලන්න ඉන්න හරිද දැන් බලන්න මම ගන්න ඔය මචං මම ගන්න පොඩ්ඩක් කිව්වා හරිද ෂේප් එක පොඩ්ඩක් කිව්වා ඔය මම පොඩ්ඩක් දැක්ක හොඳට හොදලා ගන්න මම ළමයි හැම භාග ගානම කරන වැඩක් තියෙනවා 199ක් ගණන් වල තේරුණා කියන එක 199ක් දැන් සමහර ගණන් වල තාම කලාතුරකින් ගණනක මේ ක්‍රමයට හරියන්නේ නැති වෙන්න පුළුවන් ඒත් පුළුවන් කොච්චර කිව්වත් හරිද සාමාන්‍යයෙන් ඇත්තටම 100ක් කරන ප්‍රශ්න නැහැ. හොඳට අර මුලින්ම භාගයක් දෙනවා නේද? මුලින්ම භාගයක් දෙන දැන් අපිට කියනවා නේද මේ පිටි මෙෂර් කරන එකේ පහෙන් දෙකක් කිය. හොඳට ගන්න පහෙන් දෙකක් කියද්දිම මට කියන ෆුල් පංගුව කීයද? පහෙන් දෙකක් කියද්දි ඒකේ ෆුල් පංගුව කීයද පහෙන්? පහයි. හොඳට ගන්න. මම සාමාන්‍යයෙන් අර ඔළුව පොඩ්ඩක් නිදහස් කරගන්න. ඇත්තටම මේක ඔළුව පොඩ්ඩක් නිදහස් කරගෙන කරන්නේ. හරිද ළමයි? මම ළමයි පොඩි රූපයක් දාගෙන මෙන්න මෙතන ළමයි ඒක ඔයාලා තේරෙයි. අපි ෆුල් ගණන් හදද්දි මම මට මරුවට කරනවා. ෆුල් ගණන් කරද්දි ඔක පට්ට සෙට් හරිද? يعني භාග වෙනස් වෙද්දී කොහොමද එන්නේ හරිය වෙනස් වෙද්දී මොකද වෙන්නේ අර පට්ට සෙට් මේ තව ක්‍රමයි හරිද අර පහෙන් දෙකක් කියද්දි මම දන්නවා මේක ෆුල් පංගු කීයද අනිවාර්යෙන් පහෙන් පහ වෙන්න ඕනේ තේරුණාද දන්නේ කියන්නේ පහෙන් දෙකක් කියද්දි මම දන්නවා ඔකේ සූර්යකට තියෙන පංගු කියන සූර්යකට පහෙන් පහයි තේරුණා කියන එක පහෙන් පහ තියෙනවා ඔන්න මම ඒක දාගත්තා නිකන් පොඩි ඔළුව පොඩ්ඩක් නිදහස් වෙන්න පොඩි දාන පොඩි ආතල්ලක් තියෙන හරි කෙසේ ඊට පස්සේ දැන් මේ ගානේ කියනවා මම හොඳලා ගන්න ළමයි මම දැන් කියන හොඳලා ගන්න දැන් ළමයි පිටි මිශ්‍රණයක් හදනවනේ කියන්නේ හරි හොඳලා ගන්න මේක තමයි කියන්නේ මොන පිටි මිශ්‍රණය ගත්තා තේරුණා කියන එක ඔයා කිලෝග්‍රෑම් 50ක් ගත්තත් කිලෝග්‍රෑම් 100ක් ගත්තත් කිලෝග්‍රෑම් එකක් ගත්තත් ළමයි හොඳලා ගන්න ඔයාලා මිශ්‍රණය කීයක කියලා ගත්තා හරිද ඒ මිශ්‍රණේ පහට කඩලා පහෙන් දෙකක් අනිවාර්ය මොන වෙන්න ඕනද කොරක්කම් පිටි වෙන්න ඕන මම ලස්සනයි මේ ඔයාලා මේ ගන්න මිශ්‍රණය මොන වුණත් ළමයි හොඳලා ගන්න මේ මිශ්‍රණේ හරියටම පහෙන් දෙකක් කොරක්කම් පිටි වෙන්න ඕනේ තේරුණා කියන එක කොරක්කම් පිටි වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම පහෙන් දෙකක් මොන වෙන්න ඕනද කොරක්කම් පිටි වෙන්නම ඕන තේරුණා කියන එක අපිට කියන්නේ ඉතිරිය මොන වෙනවද මිශ්‍රණය මම දෙකයි නෙමෙයි දෙන්නේ මේකේ තියෙන්නේ කුරක්කුණුයි පාන් පිටි විතරයි හොදලා ගන්න ඔය කියන්නේ අතරම ඉතිරිය පහෙන් අපි දන්නවා පහෙන් දෙකක් කුරක් ගන්න සුවරකට නම් කියනවා පාන් පිටි පහකින් දෙකක් කුරක්කම් පිටි නම් පාන් පිටි කොච්චරක් වෙන්න ඕනද පහෙන් තුනක් වෙන්න ඕන කියලා තේරුණාද ඇත්තනේ බං පහෙන් පහක් තියෙනවා පහකින් දෙකක් කුරක්කම් පිටි නම් අනිවාර්යෙන් පහෙන් තුනක් මොන වෙන්න ඕනද පාන් පිටි වෙන්න ඕන තේරුණා නේද එහෙනම් මචං මට කියන්න උතර පාන් පිටි කීයද එහෙනම් අනිවාර්යෙන් පහෙන් තුනයි ඒක දීලා නැහැ දීලා නැහැ ඒක තමයි කියන්නේ ඉතිරිය පාන් පිටි කියලා තේරුණා කියන්නේ ගණන් එහෙම තමයි අහන්නේ يعني එකපාරක් කියන්නේ නැහැ ඕන ගණන් කරන් බලන්නකො හැම ගණනම කෙලින් කියන්නේ නැහැ ඩිරෙක්ට් කියන්නේ නැහැ මෙන්න මේක මෙහෙම කියලා හරි يعني තේරුණා කියන්නේ ඇයි බං අර දැන් අර ලව් එකක් නතුන මචං අර කියන්නේ බං අර පපු මිලක් කියලා කියනවනේ ඔය කියනවනේ බබ් බොඩි මිලක් කියනවනේ මේ පිටේ පිල් පහ මේ පිටේ හිල් පහක් තියෙනවා අමාරුයි අර මොන කේස් කියනවනේ ඒක තමයි කේස් කියන්නේ පිටේ හිල් පහක් තියෙනවා අයියේ මට අමාරුයි මේ ප්‍රශ්න කියනත් ඒක තමයි තේරුණා කියන්නේ ඒ කියන්නේත් අර කෙලින් කියන්න බැරි ඉන්න බං පවුනේ බං කියන මට මහන ඉන්න අයියේ මට සංසාරේ පාදලා තියෙන මට හැමදේම ඉක්ා වෙලා වගේ අයියේ මට මේ පොඩ්ඩක් තනියම ඉන්න ඕනේ මට පොඩ්ඩක් මට නිවන් කියන්නේ මට සංසාරේ පාදලා දෙන ඒ කියන්නේ අර නවත්තන්න බැරි අර කියන්න බැරිකමට එයාලා අර වහිනවලු කියන එක. ඒ වගේ තමයි දැන් මෙතනත් කියනවා පහෙන් දෙකක් පුරක්කම් පිටි කියද්දි අපි දැනග ඒ කියන්නේ ඉතිරිය පාන් පිටි කියලා කියද්දි අපි දැනගන්න ඕන අනිවාර්යෙන් පහෙන් තුනක් තමයි මොනවද වෙන්නේ? පාන් පිටි වෙන්නේ. තේරෙනවද දන්නේ කියන්නේ? ඔය තමයි සිද්ධිය හරි. එහෙනම් පහෙන් තුනක් මොනවද වෙන්නේ? සම්පූර්ණයෙන්ම පාන් පිටි වෙනවා. මම කියවනේ මේක ළමයි මේ මිශ්‍රණය ළමයි කිලෝග්‍රෑම් 100ක් වුණත් කිලෝග්‍රෑම් 10ක් වුණත් කොච්චර වුණත් මේ මිශ්‍රණය අරගෙන පහට කඩලා පයින් දෙකක් අපි කියමුකෝ දැන් මිශ්‍රණය කිලෝග්‍රෑම් 5යි කියලා. එහෙනම් මට කියන්න අනිවාර්යයෙන්ම පුරාකම් පිටි කීයද? පහෙන් දෙකක්නේ. කිලෝග්‍රෑම් 5ක් තියෙනවා. හා. එහෙනම් අනිවාර්යයෙන් පුරාකම් පිටි කිලෝග්‍රෑම් 2කුයි පාන් පිටි කිලෝග්‍රෑම් 3කුයි තියෙන්න ඕනේ. කිලෝග්‍රෑම් 5ක් නම් අපිට දැන් කියන්න මේ මිශ්‍රණය කිලෝග්‍රෑම් 5ක්ද කියද්ද? හා මේ පාර කියනවා කිලෝග්‍රෑම් 50ක් කියලා. තේරුණාද දන්නේ කියන්නේ? කිලෝග්‍රෑම් 50ක පිටි මිශ්‍රණය. හොඳට ගන්න. ළමයි මම මෙතන ළමයි අර ඊතල ක්‍රමයේ කියන එක ළමයි මරුවටම කියලා දෙනවා. තේරුණා කියන එක හොඳට ගන්න. දැන් තමයි ඊතල ක්‍රමයට මරුවට සෙට් වෙන්නේ. මම කියවනේ මේක නිස්සුණක් කරන් වෙන වෙනම කරලා මරුවට කරන්නේ ඕන ගානක් තියෙන්නේ මේක.
භාග ගණන් කරන් බලන්න ඕන ගණන් හදන්න ඉසිලා කතාව. ඉතින් අර හදන්න බෑ ඉර වෙච්ච ගණන් හදන්නත් ඔය 4 වෙනි නිස්ුනේ හදන්න පුළුවන්. 4 වෙනි ක්‍රමයේ තියෙනවා උතන දැන් නිස්ුනේ 3ක් යනවා. 3කින් normal ඕනම එකක් හදන්න පුළුවන්. අර කරන්නම තේරෙන්නේ මොනවත්ම කරන්න බැරි ගණන් අනිවාර්යෙන් අර 4 වෙනි කියන්නේ වැරදි. ඒකට මම කියන අර ඕන ගණන් හදන්න පුළුවන්. ඇත්තටම මරුනේ මම ඕන ගණන් හදන්න පුළුවන් කියන ලෙවල් එකට ගිහිල්ලා විභාගයට යද්දි මම ඇත්තටම ගේමක් මම කියන ක්‍රමයට හදලා ගිහින් විභාග ගණන් හදන්න මට ඇත්තටම ගේමක් නැති වෙයි. ඇත්තටම කරන්න දෙන්නේ. ඔය කොච්චර කිව්වත් තේරුම් නැහැ. ඉතින් අර හදන්න යන්න ඕන. හරි. මචං බලන්න. මචං ක්‍රමය මේක හොඳට ගන්න. ළමයි අපි ළමයි දෙන ළමයි මෙතන දෙන දත් හොඳට ගන්න ළමයි භාගයක අගයක් අපි දන්නවනම් තේරුණා කියන එක භාගයක අගයක් අපි දන්නවනම් මැච් එක ඉවරයි. ඇත්තටම මේ ඊතල ක්‍රමය කියන එක ළමයි බේසික් එකේ. ඇත්තටම මේක තියෙන මූලිකත්වය ඒක වෙන මොකුත් නෙමෙයි. භාගයක අගයක් අපි දන්නවනම් කෙලින් මැච් එක ඉවරයි. ඔක තමයි ළමයි නිසන් මේ තුනේ මේ යන්නේ. ළමයි හතරෙන් මොකක්ද තියෙන්නේ? ළමයි අර භාගිකුයි අගයකුයි අතර පොඩි සම්බන්ධයක් තියෙනවා මැච් එක ඉවරයි. එච්චරයි. තේරුණා නේද? ඒක තාම තේරෙන්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ ඒක. අත්තර මට ලොකුට තේරෙන්නේ නැහැ. මම දැන් හදා යනවා. හැබැයි ඇත්තටම ක්‍රමය දන්නවා. පොඩු කී. ඇත්තටම ක්‍රමය දන්නවා. දන්න කියන්නේ වෙනවද? මම මේ වෙනම ගිහුවා. මේක නෙවෙයි මම දැන් දන්නවා. ඇත්තටම දන්නවා. බොරු කියන්නේ දන්නවා. හැබැයි මම රෙකෝඩ් දාන්නෙත් නැහැ. හරි? මම බලන්න. ළමයි පහෙන් පහක් කියලා කියන ළමයි හොඳලා ගන්න. මට කියනවා මේ භාගයේ ළමයි අපි ළමයි අගය දන්නේ නැහැ. හොඳලා ගන්න. මේ මිශ්‍රණය අපිට ගන්න කියනවා. දැන් මේ පිටි මිශ්‍රණය කොච්චරද කියන්නේ? කිලෝග්‍රෑම් 50ක් ලු. එහෙනම් ළමයි පාන් පිටි කුරක්කම් පිටි මේ කිලෝග්‍රෑම් 50 ඇතුළේ ඉන්න ඕනේ නැද්ද? අනිවාර්යෙන් ඉන්න ඕනේ. ඉන්නේ ළමයි. මේ කිලෝග්‍රෑම් ඒක ඇත්තටම පහට ගන්නලා පහෙන් දෙකක් කුරක්කම් පිටි වෙන්න ඕනේ. පහෙන් තුනක් පාන් පිටි වෙන්න. ඇත්තටම මේක හිතෙන් ගන්න පුළුවන්. ඇත්තටම මේක හිතෙන් ගන්න පුළුවන්. හිතෙන් ගන්න බැරි ගානක් කවුතා. ඒකට තමයි ක්‍රමය කියන්නේ. තේරුණා නේද? ඕන ගානක් හදන්න පුළුවන් ක්‍රමය මේක. හිතෙන් ගන්න. ඉතින් මේ ගාන හදන්න වෙන්නේ බා වැඩි. තේරුණා නේද? හරි හොඳට ගන්න ළමයි. මෙතන අපිට පොඩි දත්තයක් දෙනවා. ඒ තමයි ළමයි ෆුල් පම්ප් දීලා තියෙනවා. තේරුණා නේද? මං කියවල ළමයි ෆුල් භාගය කීයද? මං දන්නවා. මම තමයි ඒ මං අර කෑල්ල ගත්තේ මං අර පිට ලියගත්ත පට්ටේ මරු ඒක. ළමයි පහෙන් පහක් කියලා කියන්නේ දැන් අතරම කීයද කියන්නේ මිශ්‍රණය කීයද? කිලෝග්‍රෑම් 50 නේ. ඒ කියන්නේ ළමයි පහෙන් පහක් කියලා කියන කිලෝග්‍රෑම් කීයද? ඒ කියන්නේ ළමයි පහෙන් පහක් කියන භාගයට සමාන වෙන ළමයි කිලෝග්‍රෑම් 50. තේරුණා නේද? කියන්නේ මෙන්න මේ භාගයට අදාළ අගය තමයි කිලෝග්‍රෑම් 50. තේරුණාද දන්නේ කියන්නේ? ඇත්තම කියන්නේ ඇත්තනේ පහෙන් පහක්ම කිලෝග්‍රෑම් 50 වෙන්න බෑ ඔක්කොම භාගවල එකතුව කිය වෙනවද? කිලෝග්‍රෑම් 50 වෙනවද ෂුවර් එකට නේ? තේරුණාද දන්නේ කියන්නේ? හරි හොඳට ගන්න. හැම ගානෙම අපි කරන්නේ හොඳට තනි පංගුවක් හොයාගන්න. ඒ කියන්නේ ළමයි තනි පංගුවක් කියන්නේ මොකද්ද බං? තේරෙන්නේ නැහැ. හොඳට ගන්න ළමයි. මට කියන්න පහෙන් පහේ තනි පංගුව මොකද්ද? පහෙන් එකක් කියන එක හොඳට ගන්න ළමයි. හොඳට ගන්න මේක ළමයි එතන මෙහෙමයි ගන්න. හොඳට ගන්න. මේ ඊතල ක්‍රමය ළමයි දෙපැත්ත ළමයි මේ මිනිසුන් තුන ඇතුළේම හොඳට ගන්න. බෙදීමුයි ගුණ කිරීම විතරයි පාවිච්චි කරන්නේ. තේරුණාද දන්නේ කියන්නේ? බෙදීමකුයි ගුණ කිරීමකුයි විතරයි අපිට පාවිච්චි කරන්න පුළුවන්. හොඳට ගන්න. ළමයි අපි තනි පංගුවක් ගත්තම ළමයි හොඳට ගන්න. ළමයි පහ කීයේ වෙලාද? එක වෙලා. ළමයි පහ එක වෙන්නම මොන වුණාද? පහෙන් බෙදුනම. තේරුණාද නේද? මම කියවනේ බෙදීමයි ගුණ කිරීම මේකේ පාවිච්චි ළමයි බෙදීමයි ගුණ කිරීම විතරයි. මේ ඊතල ක්‍රමයේ දෙපැත්ත හොඳට ගන්න. මේක අනිත් පොයින්ට් එක තමයි මේක ළමයි සමීකරණ මොඩල් එකක් තියෙනවා. ඒ කියන්නේ මෙහාට කරන ඕනම දෙයක් අනිවාර්යයෙන්ම අපි එහා පැත්තටත් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි මේ පැත්ත දෙකෙන් ගුණ කරොත් අනිවාර්යයෙන් මෙහා පැත්ත දෙකෙන් ගුණ කරන්න ඕනේ. තේරුණාද දන්නේ කියන්නේ? තේරුණා නේද? හරි. ඒ කියන්නේ මම උතර ගන්න. අනිවාර්යෙන් මචං මේක මම කියවනේ මෙතනින් පස්සෙලම අපි අනිවාර්යයෙන්ම තනි පංගුවක් හොයාගෙන ඉන්න ඕනේ. තේරුණාද? තනි පංගුව ඇති වෙනවා. මම කියවනේ තනි පංගුවක් හොයාගන්න ඕනේ. ඒ කියන්නේ ළමයි පහේ ළමයි තනි පංගුව කියන්නේ පහෙන් එකනේ. ඒ කියන්නේ ඇත්තටම ළමයි හරය ප්‍රශ්නයක් නැහැ. ළමයි කියන්නේ ඇත්තටම තනි පංගුව කියලා කියන්නේ ළමයි ළමයි එක වීම. ළමයි එක වෙච්ච ඒවා නේද? මම කලින් කතා කරන්නේ බං. ඔය ඇත්තටම මොකද්ද? ඒකක භාගනේ. උඹට මම ඒකක භාග කරද්දි කිව්වා මම කිව්වා ඒකක භාග ලොකුට ඒ වෙලාව තේරෙන්නේ නැහැ. හැබැයි ඒකක භාග මරු බේසික් කියලා. මෙන්න පොයින්ට් එක දැක්කනේ. තේරුණා නේද? ළමයි තනි පංගුවක් කියලා කියන ළමයි හොඳට ගන්න. ළමයි පහ ළමයි කී වෙලාද? එක වෙලා. ළමයි පහ මේ පහ වෙනද හරිය රසෙ නේ. පහ එක වෙන ළමයි මොන වුණාද? හොඳට මං කිව්වා දෙපැත්තේ තියෙන ගුණ කිරීම බෙදීම නම් ළමයි අනිවාර්ය ළමයි අර අඩු වෙනවා නම් අනිවාර්ය බෙදෙන්න බෑ. දැන් සංඛ්‍යාවක් අඩු වෙන්නේ බෙදුනම නේ බං. තේරුණා නේද? يعني බෙදුනම කුඩා වෙන්න බෑ. හරි? එතකොට දැන් වැඩි වෙලා නම් අනිවාර්යයෙන් මොන වෙලාද? ගුණ වෙලානේ. ඒ කියන්නේ දැන් අපි කියමු මෙතන දෙක තිබිලා මේක හතර වෙලා කියලා එහෙනම් අනිවාර්යයෙන් මොන වෙලාද? ඒ කියන්නේ ගුණ වෙලානේ. ඒ කියන්නේ දෙක වැඩි වෙලා දෙකේ. තේරුණාද නැහැ කියන එක. ඔය පහළම එක වෙන්නේ පහෙන් බෙදනවා කියලා තේරුණාද? හොඳට ගන්න. මේ පැත්ත පහෙන් බෙදනකොට ළමයි මතක් කරලා එහා පැත්තත් මං කියවන සමීකරණ මොඩල් කියලා. එහෙනම් ළමයි අනිවාර්යයෙන් ළමයි එහා පැත්තත් මොකද කරන්නේ? පහෙන් බෙදන්න. ඇයි? ඉතින් ළමයි මෙතන නම් අපි දැන් පහෙන් බෙදලා ගත්තේ. මේ පහළම එක වෙලා. තේරුණා කියන එක? ඒ කියන්නේ ළමයි මේක ළමයි පහෙන් බෙදිලා. තේරුණාද නේද? හරය ඔයාලා මුත් හිතන්න එපා ළමයි. හරය වෙනස් වෙලා නැහැ ළමයි. තේරුණාද? හරය වෙනස් වෙන්නේ නැහැ. ඒක ළමයි හොඳට ගන්න. පහ එක වෙලා. ඒ කියන්නේ ළමයි පහෙන් බෙදිලා. එහෙනම් ළමයි මං කිව්වා දෙපැත්ත යන සමීකරණ මොඩල් කියලා. ඒ නිසා මම එහා පැත්තත් පහෙන් බෙදනවා ළමයි. 50 පහෙන් මෙච්ච උත්තරේ කියන මචං 10යි. ඔය 10 මචං මොනවද? කිලෝග්‍රෑම්.
තේරුණාද නැහැ මේ ගන්න තේරෙන්නේ නැති වෙයි. කමක් නැහැ චොට්ටක් අල්ලගන්න. අපි ඊළඟ කරනවනේ බං. ඊළඟ නිසුනේ තව ඩෙක් අල්ලගන්න. ඒක කියන්නේ මේ නිසුන් ටික පෙළගස්සලා තියෙන ලස්සනට ඒකයි. ඒ කියන්නේ මේක තේරුම් නැත්නම් මේක චූටි ඩෙක් අල්ලගන්න ඊළඟට යන්න. බලන්න මෙතන මේ කරාම ඊළඟ ගන්න අපිට නෝන් ඩියල් කරා. ඇත්තට බලපොන්න නැති කියලා. මේ ෂේප්. ළමයි ඒකෙන් ළමයි හොඳට ළමයි පහෙන් එකක් කියලා කියන ළමයි කියලාද කිලෝග්‍රෑම් 10ක්. හා දැන් මරු. ළමයි මට කියන ළමයි කුරක්කම් පිළ අපි ළමයි භාගය දන්නේ නැද්ද? දන්නවනේ බං. එහෙනම් මට කියන ළමයි කුරක්කම් පිටිවල මේ කුරක්කම් පිටිවල ළමයි භාගය කීයද? පහෙන් දෙකයි බං. මට කියන්න ළමයි එක ළමයි කී වෙලාද? දැකලා සීන් එක. දැන් මට තේරෙනවා බං. මේ පහ බෙදලා ඉන්නවා අහලා. එක ළමයි කී වෙලාද? දෙක වෙලා. එක දෙක වෙන්නේ මං කිව්වා දෙපැත්තේ තියෙන ගුණ කිරීම බෙදීම නම මචං. මචං මොකක්ද සීන් එක? එක ළමයි කී වෙලාද? දෙක වෙලා. ඒ කියන්නේ ළමයි එක් වරක් දෙක. එහෙනම් මොකද කරන්නේ? දෙකෙන් ගුණ වෙලා. මචං මේ පැත්ත දෙකෙන් ගුණ වුණා නම් මොකද කරන්නේ? එහා පැත්තත් දෙකෙන් අනිවාර්යෙන් මොනව වෙන්න ඕනද? දෙකෙන් ගුණ වෙන්න ඕනේ. ළමයි එහා පැත්තේ ළමයි පහෙන් එකේ අගේ ළමයි කිලෝග්‍රෑම් 10යි අපි කලින් ගත්තානේ. එහෙනම් ළමයි අනිවාර්යෙන් 10 ගුණ කීයද බං? මේ පැත්තේ ගුණ දෙකෙන් එහෙනම් මේ පැත්තත් දෙකෙන් ගුණ වෙන්න ඕනේ. එහෙනම් ළමයි කීයද? 10 වරක් දෙක කියනවා 20යි. මේ 20 ළමයි මොනවද? කිලෝග්‍රෑම්. එහෙනම් මට කියන්න මේ මිශ්‍රණයේ පොරක්කම් පිටි ප්‍රමාණය කීයද? කිලෝග්‍රෑම් 20යි. එහෙනම් ළමයි මට කියන්න අපි දැන් හොයන්න මොකද අනිත් එක? පාන් පිටි. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා බං. කිලෝග්‍රෑම් 50ක් නේ ඔක්කොම කිලෝග්‍රෑම් 50 මේ ඔක්කොම ළමයි කිලෝග්‍රෑම් 50ක් නේ. ළමයි ඔක්කොම කිලෝග්‍රෑම් 50ක් නම් ළමයි 20ක් පුරක්කම් පිටි නම් අනිවාර්යයෙන් මොනව වෙනවද පාන් පිටි. කිලෝග්‍රෑම් 30ක් කියලා එන්න ඕනේ. අපි ළමයි ක්‍රමෙන් බලමු වෙනවද කියලා. ළමයි මචං බාය කීයද 5න් 3යි. ළමයි මට කියන්න හොදලා ගන්න. අපි දැන් පාවිච්චි කරන්නේ මේක නෙමෙයි. අපි දැන් බලන්නේ මේ තනි පංගුවක් හොයාගන්න පාවිච්චි කරලා තමයි. පාවිච්චි කරන්නේ. එක ළමයි කී වෙලාද? 3 වෙලා. ඒ කියන්නේ ළමයි එක් වරක් 3. එහෙනම් මොකද 3න් ගුණ වෙලා අනිවාර්යෙන් මතක් කරලා මේ පහෙන් එක වගේ 10න් ළමයි. එහෙනම් මොකද 10 ගුණ කරනවා කීයද ළමයි? 3න් බං 10 3 කීයද 30යි. මරුවට ආවනේ බං. මම කියවනේ ආයි බං අපි හිතනොත් ගත 30යි කියලා මරුවානේ. ඔක්කොම ෂේප් එක ආවනේ. ඒනවා දැන් මේක. ළමයි ඔක තමයි ළමයි ගන්න. හරිද? ඔක තමයි ළමයි ඊටම ක්‍රමය කියන ඕක. ඇත්තටම පට්ට ලේසි. මුකුත් කරන්න දෙයක් නැහැ. හරි ළමයි අපි ළමයි ඊළඟ ලෙසන් එකේ කතා කරමු. හරි? ළමයි මෙච්චර මේක හරි ඊළඟ කතා කරමු.